මොරගහකන්ද වේල්ල යනු ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම බහුකාර්ය වාරි ව්‍යාපෘතියක් වන අතර එය බිඳවැටීමක් වැනි වැසනයක් සිදුවහොත් ඉන් සිදුවන හානිය අති විශාලය. එවැනි තත්වයකදී ඇතිවිය හැකි ප්‍රධාන බලපෑම් කිහිපයක් සඳහන් කළ හැකිය. දැවැන්ත ගංවතුර තත්වය. මොරගහකන්ද ජලාශයේ ජලධාරිතාව ඉතා ඉහළ බැවින් ඝනමීටර් මිලියන 570ක් පමණ වේල්ල කැඩී ගියහොත් නිකුත්වන ජලකඳ පහළ මිටියාවතේ පිහිටි ප්‍රදේශ යට කරමින් මහා ජල ගැල්මක් නිර්මාණය කරයි. මෙහිදී ජලය ඉතා වේගයෙන් ගලා යන බැවින් එය සුනාමියකට සමාන විනාශයක් සිදු කළ හැකිය. පහළ ප්‍රදේශවලට සිදුවන බලපෑම. වේල්ලට පහළින් පිහිටි ප්‍රදේශවලට ඍජු බලපෑම් එල්ල වේ. නාවුල, ලග්ගල සහ ඇලහැර වැනි ප්‍රදේශවලට බරපතල හානි සිදුවිය හැකිය. අඹන්ගඟ දිගේ ගලා යන ජලය පරාක්‍රම සමුද්‍රය සහ ඒ අවට ඇති අනෙකුත් කුඩා වැව් පද්ධතිවලට දරාගත නොහැකි පීඩනයක් එල්ල කරයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතී. කෘෂි කර්මාන්තයට සහ ආර්ථිකයට පහර වැදීම. රජරට කලාපයේ පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණමලය වැනි ප්‍රදේශවල වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශ වේ. උතුරු සහ උතුරු මැද පළාත්වලට පානීය ජලය සහ කෘෂිකාර්මික ජලය සැපයීමේ පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩාල වේ. විදුලි බලය විසන්ධි වීම. මොරගහකන්ද ජල විදුලි බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 25ක පමණ විදුලියක් එක් කරේ. වේල්ල බිඳවැටීමත් සමග එම විදුලි උත්පාදනය නැවතී යයි. පරිසර පද්ධතියට හානිවීම. අවට ඇති වනජීවී රක්ෂිත සහ වනාන්තර ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා සතුන්ගේ වාසස්ථාන අහිමි වන අතර විශාල පාරිසරික සමතුලිතතාවයක් බිඳවැටේ. නූතන ඉංජිනේරු තාක්ෂණයට අනුව මෙවැනි විශාල වේලි නිර්මාණය කර ඇත්තේ ඉතා ඉහළ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුවය. එමවින්ම වේල්ලේ සුළු හෝ වෙනසක් නිරීක්ෂණය කිරීමට නවීන සංවේදක සෙන්සර්ස් සවික කර තිබේ. එබැවින් හදිසි අනතුරක් වීමේ සම්භාවිතාව ඉතා අඩු මට්ටමක පවතින අතර වේල්ල නිතර අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි.